රූබිඩු රූබිඩු ස්කූබිඩු බිඩු අහලා තියෙනවද සින්දු? මමත් අහලා තියෙනවා පොඩි කාලේ. ආසාවෙන් බලන කාටුන් එකන්නේ. පොඩි කාලේ කියන්න බෑ ලොකු වුණත් අපි බලලා තියෙනවා මල්ලිලා අයියා මේ නංගිලා බලන කාලෙත්. මේ ෆොටෝ එක හොඳේ. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ස්කූබි ඩූබි බලලා තියෙනව නේද? මෙන්න මේ ඇවිල්ලා මාස්ක් එක ගලවනවා. මේක ගොඩාක් අර මේවල දැන් මේ මොකද ඒකට කියන්නේ? අර මේවට මේව හදනවනේ. ටෙම්ප්ලේට් හදනවනේ. ඒ අය ගොඩාක් දැන් පාවිච්චි කරනවා මේක ටෙම්ප්ලේට් වලට මේ මීම්ස් හදන්න. මෙන්න බලන්න ඉස්සරලාම ගලවනකොට මාස්ක් එක ගලවන්න කලින් ඉරානය. ගැලවුවට පස්සේ ඉරාකය. මේක නම් මන් දෙජේ දාලා හැදුවේ. මේ ෆොටෝ එකක් Google එකෙන් හොයාගෙන ඇවිල්ලා. ඉතින් ආදරණීය යාළුවනේ අපි හිතාගෙන හිටියේ ඉරානයේ ඉඳන් තමයි අපිට එවන්නේ ඉරානයේ පැත්තෙන් ඉඳන් තමයි අපිට එවන්නේ ඔක්කොම එහෙන් ඉඳන් තමයි එවන්නේ එයාලා විතරයි ගහන්න කියලා. අඩේ මැදට මුම් පැනලා ගේම දීලා තියෙනවනේ. දැන් මේ ඉරාක් මෙන්න බලන්න ෆෝන් එකට වෙන දේ. මේක දැන් නිකන් මේ ඩිස්ප්ලේ එක අලුතෙන් දැම්මට පස්සේ ඔන්න ඔහොම තියෙනවා. මේක එයාත් කියනවා ගියන්න කියලා මමත් කොහේ ගෙනියන්නද මේ? ආයි ලොක් එක ඕෆ් කරලා ඔන් කරාම හරියනවා. දැන් හරියනවා. දැන් ඔන්න ඔහොම තමයි. මේ එතකොට මෙන්න මම මේ ෆොටෝ කැලිටි එක ඉස්සරහට දාන්නම් හොඳේ. මෙන්න බලන්නකෝ. පට්ට සිරි වෙන්න මේ මුන් කරලා තියෙන වැඩ. කොහෙද මේක අහුවෙලා තියෙන්නේ? ඔන්න බෂරා පැත්තේ ඉඳන්. අර අබ්දලි තියෙන අබ්දලින් එහා පැත්තේ ඉඳලා අඩේ මුන් වෙනම මේවා ටිකක් ගෙනල්ලා දියාගෙන අපිට ගහන්න සූදානම් කරලානේ. මාත් බැලුවා මොකක්ද යකෝ මේ වෙන්නේ කියලා. මේ ඉරාක් පැත්තෙන් කොහමද මේවා ගියේ කියලා. අන්තිමට බලනකොට මුන් මේ සෙට් කරලානේ යාළුවනේ අපේ පැත්තට මේ ගහන්න. කුවයිට් පැත්තට බලන්න. කුවයිට් පැත්තට ගහන්න මුන් ඔක්කොම ලෑස්ති කරලා. කොයිද මේක? ඉරාකෙන්. අඩේ මාර බඩුයිනේ මේ හොඳ විලාවක් පාවිච්චි කරලා මෙන්න මේක තමයි හොඳම විලාව කියලා. අර කියනවනේ වෙන දේ කෙනෙකුට මේ කරපු එක්කනා වෙනයි. නමුත් වැටුනේ මේ වැරදි නම වැටෙන්නේ තව කෙනාට කියලා. ඔන්න ඔයගේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මට මේ පහුගිය දවස්වල කොහොර අබ්දුල්ලා පිළිබඳව සම්පූර්ණ වීඩියෝ පටයක් මට ලැබෙනවා. හරිද? මම ඒක ඔයගලන්ට තාම පළ කරලා නැතුව ඇති. මං හිතන විදිහට මෙන්න මේක. شنو سالفة خور عبد الله اللي بين فترة والثانية يتجدد الحديث عراق عنها بسبب تشنج من بعض ඉරාක් සහ කුවයිත් අතර තියෙන මේ ප්‍රශ්න දේශ සීමා ඉඩම් ප්‍රශ්නනේ. ආදරණීය යාළුවනේ ඔයාලා දන්නවද මම මේ වීඩියෝ එක දාන්නම් ඔයාලට අවසානට ඔය මාක් කරලා පෙන්නන ඒවා බලා ගන්න. හොඳේ? ඔයාලා දන්නවද ඉරාක් බස්රා තියෙනවනේ. ඉරාක් බස්රා සහ තවත් විවිධ තැනකින් සාමාන්‍යයෙන් කිලෝමීටර් ගණනාවක. හොඳේ? දැන් අපි අක්කර කියන්න බෑනේ මෙතන. කිලෝමීටර් ගණනාවක ඉඩම් තිබිලා තියෙනවා. හරිද? කාගේද? කුවයිට් රටේ අයිති ඉඩම්. ඒ ටික ඔක්කොම ඒ කාලේ මේ කවදාද පොඩ්ඩක් ඉන්න 1000 ඒකේ සඳහන් කරලා තිබුණා 1000 කීයද 1959 කාලේ 60 70වත් නෙමෙයි 50ත් නෙමෙයි 59 ඒ කාලය ඔක්කොම මාක් කරලා දෙනවා. මේ වීඩියෝ එක පුළුවන් නම් බලන්න ඔයාලා. අර අපි තේරෙනවා නම් ඔයාලට ඒකත් එක්ක හොඳයි. එහෙම නැත්නම් මේ වීඩියෝ එක බලන්න එතකොට ඔයාලට ඔතනින් එන මාක් කරන පොයින්ට් අරවා මේවත් එක්ක තේරෙයි. හරිද? මෙතන මේ බලන්න මේ බෝඩර් එකෙන් මෙතන මේ හරියේ තිබිච්ච ඔක්කොම ටික ඉරාක් අරගත්තා. ඔයාලා දන්නවද සෞදි අරේබියාත් කුවයිට් ඉඩම් ගොඩාක් අරගත්තා. ඔන්න ඔය පැත්ත නුවයිසිප් පැත්ත සාල්මි පැත්ත. එයාලගේ ඉඩම්
සහ එයාලා කිව්වා නෑ නෑ මේක අපේ ඉඩන්නේ වැරදිලා ඔයාලට මාක් වෙලා එහෙම කියලා කියද්දී මේක මේ අපේ බාබා කියපු කතාව මුළු කුවයිට්ම දන්නවා ඒක ඊට පස්සේ හරිද එයාලා අතනෙන් කෙලින්ම කුවයිට් මොකද කිව්වේ චෙක් කවුද දන්නේ අලියල් ජාබද කවුද හිටිය අලියල් සභාද කවුද මොනවද නම කියලා මට හරියට දන්න මෙතන මෙයා සඳහන් කරනවා මේ ඇතුළ සඳහන් කරනවා නමුත් මට ඒ කාලේ අර මේ සම්පූර්ණ වීඩියෝ එක බැලුවත් ඒකේ නම මට හරියට විස්තර මතක නැහැ හරිද එතකොට බලන්න මේ එයා කියනවා මෙන්න මේ අවස්ථාවේදී හරිද මේ අවස්ථාවේදී කුවයිට් රාජ්‍යයට 1959 හොඳේ 1959 මැප් එක ඇවිල්ලා තියෙන්නේ මොනවද පෝර්තුගීස්ද මොනවද මැප් එකක් කියලා කියනවා හරිද මේ මැප් එක තියෙනවනේ ඒක ඒ මැප් එක ඇවිල්ලා අර පෝර්තුගීස් මැප් එකක්ද කොයිද ඒ මැප් එක තියෙන කාලෙම හරිද මේ මෙතන මෙයාලා සඳහන් කරලා කියන්නේ අර කවුද මේ රොමෑනියන්ස් වෙන්න ඕනේ එයාලව සඳහන් කරලා කියන්නේ ඉතින් ඒ කාලේ එයාලා පොයින්ට් කරලා මාක් කරලා මේ අහවල් තැනට කුවයිට් රාජ්‍යයට තියෙන දේශ සීමා මේ මෙයාලගේ ඉඩම මෙච්චරයි මෙයාලගේ තැන මේකයි මෙයාලට මෙච්චර ඉඩමක් තියෙනවා මේ කුවයිට් රටේ මෙතන ඉඳලා මෙතන වෙනකන් එයාලගේ ඉඩම මෙයාලගේ බෝඩර් මෙයාලගේ තැන කියලා ඔක්කොම මාක් කරලා දීලා තියෙද්දිත් ඒත් ඉරාක් සහ කුවයිට් සෞදි ගත්තා ඒත් මෙයාලා අතහැරියා ගන්න කමන්නේ එහෙමද ගන්න කියලා දැනුත් ආයිත් දැන් සෞදි අත තිබ්බේ නැහැ එදාන් පස්සේ සෞදි ඉවරයි සෞදි ටිකක් ගත්තා ගතෙන් පස්සේ ඉවරයි ඉරාකේ ඉඳගෙන තාමත් මේ කුවයිට් රජයේ ඉඩමක් අල්ල ගන්නමයි උත්සාහ කරන්නේ ඒකත් එක්ක කරපු බලවේඩ දැක්කද මේ අතරතුර එහෙ ඊරානෙන් එනවා කියලා බලාගෙන ඉද්දි මූණුත් එවලා තියෙනවා හොර රහසෙන් කාන්තාරවලට මේ හිටවලා කියලා වැඩන්න හොඳ නරක හිතාගන්න බැරි තරම් තත්ත්වයක් දැක්කද කොහෙන්දන් කවුරු මොනවා කරයිද කියලා හිතාගන්න බෑ මේ කාලේ එක්කනාටනේ යන්නේ මොනවා වුණත් අරය තමයි හැමෝම ඇඟිලි දික් කරන්නේ අරයට නමුත් අස්සෙන් ඇවිල්ලා ගහලා යනවා අනේ දෙයියනේ අල්ලා දෙවියනේ බුදුහාමුදුරුවනේ ජේසුන් වහන්සේනේ මොකද්ද මේ වෙන්නේ කියලා වැඩන්නේ මේ වීඩියෝ එක දාන්නම් බලන්න අවසානට පුළුවන් شنو سالفة خور عبد الله اللي بين فترة والثانية يتجدد الحديث عنها وتسبب تشنج من بعض السياسيين والأحزاب في العراق وأحيانا تصير تعبئة شعبية ما ندري إذا كانت منظمة وممنهجة في العراق ضد الكويت. خلوني أول شيء أعطيكم وين وصل الموقف القضائي وآخر التطورات في قضية خور عبد الله داخل العراق. رئيس جمهورية العراق عبد اللطيف رشيد ورئيس الوزراء العراقي محمد الشياع السوداني تقدموا بطعنين منفصلين أمام المحكمة الاتحادية العليا في العراق على قرارها اللي أبطل القانون رقم 42 لسنة 2013 بشأن تصديق الاتفاقية بين حكومتي العراق والكويت واللي يقتضي تنظيم الملاحة في خور عبد الله وطالبوا الرئيس العراقي ورئيس الوزراء بالعدول عنه وإعادة الاعتبار للاتفاقية المبرمة بين البلدين يعني المحكمة الاتحادية العراقية ألغت الاتفاق بين الكويت والعراق على خور عبد الله والرئيس ورئيس الوزراء يطالبونها بالعدول عن قرارها من خلال طعنين اللي تقدموا فيهم الحين احنا في منشور راح نعرض لكم الوثائق اللي تأكد ان خور عبد الله كويتي. اولا خور عبد الله من ابرز معالم الكويت وتم تسميته بهذا الاسم نسبة لحاكم الكويت الثاني الشيخ عبد الله بن صباح وكان تاريخيا اذا ورد اسم خور عبد الله يذكر مقرون باسم الكويت بالخرائط القديمة واولها الخريطة اللي نشرت عام 1765 وهذه الخريطة وضعها الرحالة الدنماركي كريستين نيبور في كتابه وصف شبه الجزيرة العربية ثم ان الحدود الكويتية اللي وقع عليها العراق عام 1932 تشمل جزر الكويت اللي تقع في نطاق خور عبد الله مثل جزر وربة وببيان ومسكان وفيلتشة وهي الحدود نفسها اللي تم التوقيع عليها بين البلدين عام 1963 وبعطيكم أدلة تاريخية إضافية عام 1959 حكومة العراق كلفت الهيدروغرافي النرويجي كوشيرون أنه يحدد المياه الإقليمية للعراق وترسيم الحدود البحرية مع الدول المجاورة وبعدين قامت الحكومة العراقية بالمصادقة على خريطة كوشيرون وقدمتها لمحكمة العدل
العدل الدولية اللي كانت تنظر في قضية الجرف القاري للعراق اللي تمت إثارتها في ذلك الوقت. وبزيدكم من الشعر بيت. لجنة الأمم المتحدة اعتمدت في تحديد خط الوسط في خور عبد الله كخط حدودي بين البلدين على أسس راسخة، أهمها أن العرف الدولي واتفاقية البحار لسنة 1982 تنص على أن خط الوسط هو الخط الحدودي بين الدول المتقابلة أو المتجاورة، وهذا الخط هو نفسه اللي توصل له تقرير كوشيرون اللي اعتمد العراق نفسه بوقتها كحد بحري بينه وبين الكويت. وأساسا لجنة الأمم المتحدة راعت تأمين الممرات المائية في مدخل خور الزبير لصالح العراق، بحيث ينحرف خط الترسيم في هذه المناطق إلى الجنوب داخل المياه الإقليمية الكويتية، علشان يتيح للعراق أنه يستفيد من الجانب العميق من الخور الأكثر اتساعا. وهذا الشيء حرم الكويت من استغلال خور شتيانة في شمال جزيرة وربة. وبرغم كل هالشيء الكويت قبلت بقرار اللجنة الدولية من منطلق سياستها الثابتة اللي تدعو للتعاون مع المنظمة الدولية لحل المشاكل بطرق سلمية وودية. لو تلاحظون راح تشوفون أن هذا القطاع يبين أن حصة الكويت من مدخل خور الزبير بحسب ترسيم لجنة الأمم المتحدة في مايو من سنة 1993 ما يتعدى 20% من عرض المدخل، وهذا طبعا يخلي مدخل خور الزبير لصالح العراق في مخالفة واضحة لمبدأ المنتصف. بعد هذا كله شلون يقال أن ترسيم الحدود بين الكويت والعراق خنق منافذ العراق البحرية؟ الحين نوصل لسنة 2013. الكويت وقعت مع العراق اتفاقية تنظيم الملاحة البحرية في خور عبد الله بناء على قرار مجلس الأمن رقم 833 لسنة 1993 الخاص بالحدود الدولية بين البلدين. وبعد 10 سنين وتحديدا بعام 2023 المحكمة الاتحادية العراقية اعتبرت الاتفاقية مع الكويت بشأن خور عبد الله ملغية. والحين طالعين بعض العراقيين بالسوشيال ميديا ويدعون ان الخور عراقي، واحنا نقول لهم خور عبد الله كويتي وطول عمره كويتي وراح يبقى كويتي، وتاريخ يشهد على ذلك.